ආයිබන් සිදුනට. ගිය මාසේ වීඩියෝ එක කරාට පස්සේ අද තමයි ආයි වෙලාවක් ලැබුණේ වීඩියෝ එකක් කරන්න. අද අපි වෙනස් මාතෘකාවක් කතා කරමු. අපි මිලියන ගානක බිස්නස් එකක් කරමුද? ඉතින් ගොඩාක් අය කැමති වැඩක් තමයි තමන්ගෙම කියලා ව්‍යාපාරයක් පටන් ගන්න. තමන්ගේ ව්‍යාපාරයක් පටන් අරගන්න තියෙනවා නම් කොච්චර දෙයක්ද? හැම කෙනාම කැමතියි. හැබැයි තමන්ගේ ව්‍යාපාරයක් පටන් ගන්න කොච්චර සල්ලි ඕනද? දැන් අපි හිතමු ඔබ ළඟ රුපියල් ලක්ෂයක් තියෙන්නේ. රුපියල් ලක්ෂයෙන් ඔබට කරන්න පුළුවන් ව්‍යාපාරය මොකක්ද? අපි හිතමු ඔබට අදහසක් තියෙනවා මේ ජංගම දුරකථන විකුණන කඩයක් දාන්න ෂොප් එකක්. ලක්ෂය ඇද්ද? ඔබට ටවුන් එකේ ස්ථානයක් ගන්න වෙනවා. එතකොට ඔබේ නගරේ ස්ථානයක් ගන්න මං හිතන්නේ රුපියල් 30 40000ක් 50000ක් විතර යන්න පුළුවන් ප්‍රධාන නගරේ ගන්නවා නම්. ඊටත් වැඩි වෙන්නත් පුළුවන්. එතකොට මාස දෙකක කුලිය ගෙවුවොත් 50000 ගානේ ලක්ෂෙ ගිහිල්ලා එතකොට දුරකථන ගන්න වෙන්නේ. අපිට ඔබේ ළඟ ලක්ෂ 5ක් සල්ලි තියෙනවා කියලා අපි හිතමුකෝ. දැන් ලක්ෂ 5ක මුදලින් ඔයගොල්ලෝ ජංගම දුරකථන ආයතනයක් ආරම්භ කරනවා නම් එතකොට මේ ලක්ෂ 5න් කුලියට ස්ථානයක් අරගන්න ඕන. ඊළඟට දුරකථන ගන්න පුළුවන් වෙනවා. දුරකථන කීයද ගන්න පුළුවන්? තා කොච්චර වැඩ තියෙනවද? සේවකයන් බඳවා ගන්න ඕන. ඊළඟට දුරකථන විකුණන ප්‍රචාරණය කරන්න වෙනවා. ඔබට දවස මහන්සි වෙන්න වෙනවා ඔබේ ව්‍යාපාරය දියුණු කරගන්න. ඒත් සමහරකට ලාභයක් නැති වෙන්නත් පුළුවන් මහන්සි තරමට. ඉතින් ඔබට මුලින්ම ව්‍යාපාරයක් පටන් ගන්න තියෙන මුදල එච්චර ප්‍රමාණවත් නැත්නම් ඔබට කරන්න පුළුවන් හොඳ වැඩක් තියෙනවා. ඒ වැඩේ තමයි දැනට ලංකාවේ ඊටාම හොඳින් කරගෙන යන ව්‍යාපාරයක අයිතිය ගන්න එක. ඒ කියන්නේ ඔබ මුදලක් දාලා අයිතිය ගන්නවා. ඔබට සේවක ප්‍රශ්නත් නැහැ, ස්ථාන ප්‍රශ්නත් නැහැ. ඔබ කළමනාකරණය කරන්න ඕනත් නැහැ, ප්‍රචාරය කරන්නත් ඕනේ. අවසානයේ ඔබට ගෙදරට ලාභ වෙනවා. මොකද්ද මේ ක්‍රමය? මේ ක්‍රමය තමයි කොටස් වෙළඳපොලේ ලියාපදිංචි වෙලා හොඳට තියෙන සමාගමක අයිතිය ගන්න එක. ඒ කියන්නේ කොටස් වෙළඳපොලෙන් කොටස් ගත්තා නම් ඔබට ඒ සමාගමේ අයිතිය ගන්න පුළුවන්. ඒ වගේම ලොකු මුදලක් ඕන වෙන්නේ නැහැ. ඔබට මේක ආරම්භ කරන්න පුළුවන් රුපියල් අපි හිතමු 10000ක වගේ පොඩි මුදලකින් ආරම්භ කරන්න පුළුවන්. එතකොට 10000ක මුදලකින් ආරම්භ කරලා විතර ඉඳගෙන කළමනාකරණයට සහාය වෙන්නත් ඕනේ, මුකුත් ඕනේ, ලාභාංශත් එනවා. සහ ඒ වගේම මේකෙන් ලොකු දැනුමක් ගන්න පුළුවන්. ඒ ගත්ත දැනුමෙන් ඔබට කවදා හරි පුළුවන් හොඳ ව්‍යාපාරයක් ටවුන් එකේ පටන් ගන්න. ඒ නිසා මගේ යෝජනාව ගොඩක් අය මහන්සි වෙලා විශාල මුදලකුත් තියෙනවා නම් හෝ අඩු මුදලක් හෝ තියෙනවා නම් මුලින්ම හොඳම වැඩේ තමයි හොඳට යන ව්‍යාපාරයක අයිතිය ලබා ගන්න එක. මම මේකට හොඳ කතාවක් කියන්නම්. මේක ඇත්තම කතාවක්. මගේ පන්ති ආපු ශිෂ්‍යයෙක් හිටියා තිස්ස පන්ති තමයි ආවේ ඔහු. ඉතින් කොරියාවට ගිහිල්ලා මුදලක් හම්බ කරගෙන මට මේට අවුරුදු 1කමාරකට විතර කලින් දුරකථනයෙන් කතා කරලා සර් ගොඩක් කාලෙකින් මේ පොඩි උපදේශයක් ගන්න කතා කරේ කියලා කිව්වා. මම ඇහුවා මොකද්ද කියලා කියන්න මම උපදේශ දෙන්නම් කියලා. ඉතින් මේ ශිෂ්‍යයා මගෙන් ඇහුවා සර් මගේ ළඟ මිලියන 5ක් කියන්නේ ලක්ෂ 50ක් තියෙනවා. මම මේ හිතාගෙන ඉන්නවා වැඩ දෙකක්. මට ඒ සම්බන්ධව උපදේශයක් දෙන්න කියලා. ඉතින් මම ඇහුවා මොකද්ද කියලා. එකක් තමයි ශිෂ්‍යයා කිව්වා මේ කුඹුරක් ගන්න තමයි හිතන් ඉන්නේ ලක්ෂ 50ක් දීලා. මම එහෙම මේ ලක්ෂ 50යි කුඹුර ගත්තම ඔයාට ලැබෙන මේ ප්‍රතිලාභේ කොච්චරද කියලා. ඉතින් කිව්වා ලක්ෂ 2කමාරක් වගේ තමයි අවුරුද්දකට ගන්න පුළුවන්. ඊට පස්සේ මම ඇහුවා මේ ඔයා ඇවිල්ලා කුඹුර කරනවද කියලා. නෑ තාත්තා තමයි කරන්න කිව්වා. මම තාත්තෙන් පස්සේ මම නම් කරන්නේ නෑ කිව්වා. ඉතින් මම ගෝ ලක්ෂ 2කමාර නම් ඉතින් අවුරුද්දකට 5%යි ප්‍රතිලාභ ප්‍රතිශතය. ඊට පස්සේ කිව්වා මේ ශිෂ්‍යයා කිව්වා දැන් එහෙනම් කමන්නේ සර් කුඹුරේ වැඩි අපි අතෑරලා දාමු. මේක ෆික්ස් ඩිපොසිට් එකක් දැම්මොත් මොකද තත්ත්වය කියලා බැංකුවක නමකුත් කියලා මගෙන් ඇහුවා. එතකොට ඒ දවස්වල ඩිපොසිට් වලට මේ ලැබෙන පොලිය 10% වගේ තිබුණේ. එතකොට අපි හදලා බැලුවම ලක්ෂ 5ක් අය තමයි අවුරුද්දටම එන්නේ. මේ වගේ පොලියක්. ඊට පස්සේ මම යෝජනා කරා මේ මම පන්ති යන කාලෙත් ඔය ළමයින්ට කොටස් එමෙල්දී අරගෙන දීලා සම්බන්ධ කරලා තිබුණ නිසා මම කිව්වා මේ කොටස් ටිකක් අරන් දෙන්න නම් මේ ඔයිට වඩා හොඳයි කියලා. ඊට පස්සේ ශිෂ්‍යයා මගේ විස්තර අහලා කලින් ලියාපදිංචි වෙලා තිබුණා ඒ බ්‍රෝකර් ෆර්ම් එකේම
කොටස් මිලදී ගත්ත. ඒ දවස්වල ලංකාවේ තියෙන වාණිජ බැංකු දෙකක ප්‍රධාන පෙළේ වාණිජ බැංකු දෙකක මම මේ වාණිජ බැංකු දෙකේ නම කියන්නේ නැතුව ඉන්නම්. ඒ දෙකේ රුපියල් 60 සහ 80 වගේ මුදලකට මේ ශිෂ්‍යයා අර මිලියන 5ෙම කොටස් මිලදී ගත්තා. දැන් මාසයකට වගේ කලින් මේ ශිෂ්‍යයා මට කතා කරා. ඒ අතරතුරත් මට කතා කරා. කතා කළා කිව්වා සර්දී උපදේශය හරි. මගේ ව්‍යාපාරයක් පටන් ගන්නවට වඩා මම එකකින් කොටස් වෙනම සම්බන්ධ කිරීමෙන් ලොකු වාසියක් ගත්තා. මම දාපු මිලියන 5ට ලාභේ විතරක් තා මිලියන 5ක් ලැබුවා. ඉතින් මටත් මාර සතුටක් ඇති වුණා ඇත්ත වශයෙන්ම කියනවා නම්. ඔහු දාපු මුදල වගේ තව එක ගුණයක් කියන්නේ මුදල දෙගුණ වෙලා. ඒ මුදලින් ඔහු තමන්ගේ ප්‍රදේශයේ ටවුන් එකේම ඉඩමක් ගත්ත කියලා කිව්වා. ඉතින් මාරම මටත් සතුටුයි මොකද මම දුන්න උපදේශي මගේ දැනුමෙන් කෙනෙක් ප්‍රයෝජනෙ ගත්ත එක. ඉතින් අපිට තමන්ගේ ව්‍යාපාරයක් මුලින් පටන් ගන්නවට වඩා හොඳම වැඩේ තමයි හොඳට යන ව්‍යාපාරයක්. හොඳට යන ව්‍යාපාරය කියන්නේ කළමනාකරණය හොඳයිනේ. ඒ වගේ ව්‍යාපාරයක අයිතිය මුලින් අරගෙන ව්‍යාපාරය ගැන හොඳ අවබෝධයක් අරගෙන ඊට පස්සේ තමන්ගේ ව්‍යාපාරයක් පටන් ගන්න යනවා නම් හොඳ මුදලකුත් අර මං කිව්වා වගේ බිලියන ගණනක් හොයලා මම හිතන්නේ ඔබේ ජීවිතේ සාර්ථක වෙයි කියලා හිතනවා. මොකද මමත් මුලින්ම රුපියල් 1000කින් තමයි කොටස් වෙන පොලේ ආයතනෙ පටන් ගත්තේ. මම මේ දැනුවත් කිරීම නිතරම කරන්න හේතුව තමයි මම මේ කරන දැනුවත් කිරීම තුළින් ලංකාවේ කවුරුම හරි කෙනෙක් එතෙන්ට යනවා නම් ඒ කියන්නේ ලංකාවේ කෙනෙක් දියුණු වෙනවා නම් අපේ ප්‍රාග්ධන වෙනකොට දියුණු වෙනවා නම් ඒක මුළු ලංකාවටම දියුණුවක්. ඉතින් මේ වගේ වීඩියෝ එකකින් අපි නැවත හමු වෙමු. කොටස් වෙනද පොලේ ලියාපදිංචි වීම ගැන මගේ YouTube channel එකේ වීඩියෝ එකක් දාලා තිනවා. ඔබත් කැමති නම් ඒක බලලා ලියාපදිංචි වෙන්න.